සුබ දවසක් වේවා ඔන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අදත් කරවිල වගාව ගැන පොඩි විස්තරයක් කියන්න තමයි ආවේ. ඉතින් දැන් නම් වගාව ටිකක් හෙවිලා තියෙන්නේ. ඒ වගේම පළදාව සරුයි කියලා තමයි මේ දවස්වල කිව්වේ. ඉතින් පොල් වගාවක තමයි අපි ඔන්න මේ වගාව කරලා තියෙන්නේ. දැනට මෙන්න මේ විදියට තමයි වගාව යාලට පේන්නේ. ඉතින් අද මේකට දමන පොහොර වර්ගය තමයි මෙන්න මේ දම්පාට පොහොර වර්ගය, නෝවටෙක් කියන පොහොර වර්ගය තමයි පොඩි අයියා මේ වගාවට මුල ඉඳන්ම භාවිතා කරලා තියෙන්නේ. ඉතින් පළදාවේ කිසිම වෙනසක් නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් මෙන්න මේ විදියට කවාකාරව වල කඩලා තමයි මේ පොහොර ටික දමා ගන්න. එතකොට තමයි වැලට හොඳින් පොහොර ටික උරා ගන්න පුළුවන් වෙන්නේ. සති දෙකකින් දෙකට අනිවාර්යෙන් පොහොර දමන්න ඕන. ඊළඟ දවසේ පොහොර කඩද්දී ඒ වැලේම අනිත් පැත්තෙන් ඒ විදියට කවාකාරව වල කඩා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට අංශ කප් එකකින් එකක් විතර වගේ තමයි මේ එක වැලකට දමනවා කියලා කිව්වේ. ඊට පස්සේ හොඳින් මේ පස් දාලා අනිවාර්යෙන් හොඳින් වහ ගන්න ඕන. මොකද නැත්තම් ඉර එළියට පොහොර ටික අහු වුණාම ඒකේ සරු ගතිය නැති වෙලා යන්න බලනවා. ඒ වගේ තමයි වතුර වලට හේදිලා යන්න උනත් පුළුවන්. වරට හිමුත් උරා ගන්න පොහොර ප්‍රමාණය මදි වෙනවා. ඒක නිසා හොඳින් පස් ටික දමලා වහගෙන යන්න. ඒ වගේම වතුර ගහනකොට වැල මුලට වතුර ටික ගහන්න එපා. ටිකක් ඈතට වෙන්න වතුර ගහන්න. එතකොට වැල මුලට හිමින් තාල වතුර ටික ගලාගෙන යන විදියට. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද කරවිල වගාවට අයියා පොහොර දෑවේ. ඉතින් මේ දවස්වල අවුව වගේම හුලගත් සැර වැඩි. ඉතින් ඉක්මනින්ම වගාවන් වේලෙන්න බලනවා. ඉතින් අනිවාර්යෙන්ම නිතරම වගේ වතුර උණු වෙනවා. ඉතින් තුඹ වගේම තමයි කරවිලත් වෙළඳ පොළ ඉහළම මිලක් තියෙනවා. ඉතින් කොහොම හරි කරවිල වගාව හදාගත්තොතින් තුඹ වගේම අනිවාර්යෙන්ම ඉහළ ආදායමක් ගන්න පුළුවන් කියලා හිතනවා. අන්න ලස්සනයි. මා විදින්